මාව හම්බෙන්න ආව ඊයේ පෙරේදා කොළඹ 7 ජීවත් වෙන මාත්තේ. ඔයත් අහලා ඇති හෝටන් පෙදෙස කියලා. හෝටන් පෙදෙසේ එතුමා මට හැමදාම ජංගම දුරකථනයට කෙටි පණිවිඩ එවනවා හාමුදුරනේ මුණ ගැහෙන්න අවශ්‍යයි වෙලාවක් දෙන්න කියලා. ඉතින් එතුමා දවස් ගානක් දැන් හාමුදුරනේ මට පොඩි වෙලාවක් දෙන්න මුණ ගැහෙන්න. මම පස්සේ ගියා සෙනසුරාදා උදේවරුවට මම පන්සලේ ඉන්නවා. අනිවාර්යෙන් එන්න. එතුමා ආවා. හොඳ සල්ලිකාරී. ඉතින් මට කිව්වා හාමුදුරනේ මේ ආරාධනාවක් කරන්න එහෙම නෙමෙයි. මගේ හිතේ පොඩි වේදනාවක් තියෙනවා. ඒකට හාමුදුරුවොත් එක්ක කතා කරලා පොඩ්ඩක් හිත හදා ගන්න ඕනේ. මම කියන්නේ. ඒ පාරක හාමුදුරනේ මට දරුවෝ 3 දෙනෙක් හිටියා. දරුවෝ 3 දෙනා පුංචි කාලේ මට හිතුණලු මේ දරුවෝ 3 දෙනාත් එක්ක මැරෙනකම් මං ඉන්නවා. ඒ කියන්නේ කසාද වන්දලා දුන්නත් ඒගොල්ලන්ම පිටට දෙන්නේ නැහැ. අපි එකම ගෙයක් ඇතුලේ මුළු පවුලම ජීවත් වෙනවා. දරුවෝ 3 දෙනයි නෝනයි මමයි. ඒ සිතුවිල්ලෙන් මං ගෙයක් හැදුවලු. දරුවෝ පුංචි කාලේ ඉඳන් ලස්සන ගෙයක් හැදුවා. එතුමම ඉතින් කියනවා කාමර 18ක්ලු ගෙදර. මිනි ස්විමින් pool 3ක් හැදුවලු. කුස්සි 3ක් හැදුවලු. ගෑරේජ් 3ක් හැදුවලු. ගෙදර ගේට්ටු දැම්මලු 3ක් තුන් පැත්තේ. මොකටද? එළියෙන් බලපුවම ඉතින් ඇපාර්ට්මන්ට් 3ක් වගේ. හැබැයි ඇතුලෙන් එකම ගේ ඇතුලේ ඔක්කොම මුළු පවුලටම ජීවත් වෙන. එතුමා කියනවා අවුරුදු 15ක් විතර ගියාලු ගෙයි වැඩ ඉවර කරා. ලක්ෂරි හොටෙල් එකක් වගේ හැදුවා. මොකටද? එකටයි. ඉතින් මං අහුව මොකක්ද ප්‍රශ්නේ? ලොකු පුතා ගියාලු ඇමරිකාවට ඉගෙන ගන්න. එයා එහෙම නතර වුණාලු. එයා එහෙ සිටිසන්. දෙවනි දේ ඕස්ට්‍රේලියාවට ගියාලු MBBS එකක් කරන්න සුද්දෙක් බැන්දලු. දැන් එයාත් එහෙලු. බාල පුතා අයියා ගාවට ගිහිල්ලා එන්නම් කියලා ගියාලු. ගියාමලු පැත්ත පළාතකවත් නැහැ. මගේ නෝනා ස්වාමීන් වහන්සේ අවුරුදු 12කට කලින් කැන්සර් එකක් හැදිලා නැතිව. හොඳට හිටියලු සතුටේ. උණක් හැදුනලු සති දෙකක් හොඳ උනේ නැහැලු. ඒ පාර දස්තර මහත්තයා ගාලු මහරගම පිළිකාරෝහලට කියලා පරීක්ෂණයක් කරන්න කියලා. ඒකේ ප්‍රතිඵලය අවලු කැන්සර් එකක් කියලා. දවස් දෙකයිලු නෝනා මැරුණා. මහත්තයා කියනවා මට හිතා ගන්නවත් බැහැ. හීනයක් වගේ. ස්වාමීන් වහන්සේ දැන් බිරිඳ නැති වෙලා අවුරුදු 12. මට ගෙදර අතුගා ගන්න හිතෙන්නේ නැහැ. දූවිල්ල ටික පිහද ගන්න හිතෙන්නේ නැහැ. ගෙදර අලුත් ඇඩියාවක් කරන්න හිතෙන්නේ නැහැ. මොකවත් හිතෙන්නේ. මං හොය මොකද? කවුරු වෙනුවෙන් කරන්නද ස්වාමීන් වහන්සේ? අර දරුවෝ 3 දෙනාම ආයෙ එන්නේ නැහැ. ඒගොල්ලන්ට මේවෙන් ඇති වැඩකුත් නැහැ. කවදා හරි දවසක මම මලොත් උන් ඇවිල්ලා මේ ටික විකුණලා සල්ලි ටික බෙදාගෙන ආයි පරණ පුරුදු තැන්වලටම යයි. එනිසා මොකටද කියලා හිතෙනවා මේ ඔක්කොම කරන්නේ. මං කොලොකුත් නැහැ ඕවා ගැන හිතලා වැඩක් නැහැ. සතුටින් ඉන්න. සතුටින් ඉන්න. ජීවිතේ සතුට කියන එක නෙපින්වත්නි අවශ්‍ය වෙන්නේ. සතුට නැතුව වෙන මොනවත් තිබ්බත් ඇති වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ලස්සනම තැන තමයි සතුට. දැන් කවුරු හරි කෙනෙක් ඔයත් අංගෙන් ඇහුවොත් බුද්ධ ධර්ම කියන්නේ මොකක්ද කියලා ඔයත් මේ බොරු උත්තර කියන්නේ සමහර කෙනෙක් පටිච්ච සමුප්පාදේ. චතුරාර්ය සත්‍ය ත්‍රිලක් මොන පිස්සුද? බුද්ධ ධර්ම කියන්නේ සතුට. මෙලොවත් සතුටින් ඉඳලා පරලොවත් සතුටින් ඉඳලා පරම සතුට වෙච්ච නිවනට යන ක්‍රමවේදය. නිසා ලෝකයේ මිනිස්සු සතුටින් ඉන්න මක්ක මහත්යෝ තව ටික කාලයක් ඉන්න ජීවත් වෙන්න. ඔයා ගැන හිතන්න එපා. පිනක් දහමක් කරලා සතුටින් ඉන්න. එතුමා කියනවා හාමුදුරනේ අවුරුදු 15ක් කොන්ක්‍රීට් එක හැප්පුණාලු. ඇයි මාලිගාව හදන්නේ? අවුරුදු 15 බණ ඇහුවා නම් සිල් රැක්කනම් දම් බෙදුවා නම් ඒ ටික හරි ඉතුරු වෙනවා. දැන් මට මොකවත් නැහැ. මං කෝ ඒකත් හිතන්න එපා. දරුවන්ට ඕන දෙයක් දරුවෝ කරගනි ඒගොල්ලන්ගේ වයසේදී. තාත්තා ඉතුරු ටික බොහොම සතුටින් ඉන්න. ඉතින් අපි ටික වෙලාවක් කතා කරාට පස්සේ එතුමා කියන එහෙනම් ස්වාමීන් වහන්සේ මං යන්න. ඒ පාර මම යන්න කියලා කිව්වම එතුමා මට වැඳලා ලස්සන කතාවක් ඕන ඔයත්තන්ටත් හොඳ පාඩමක්. මොකද්ද කිව්වේ? ස්වාමීන් වහන්සේ දැන් තමයි තේරෙන්නේ කො සතුටින් ඉන්න කාමර දෙකකුයි කුස්සියකුයි ශාලෙකුයි හොඳටම ඇති කියලා. මං කොහෙද ඔය ටික තේරෙන්න 60ක් පැනලා හොටක් බිම එන්න උනාද? තරුණ කාලේම හිතුවේ නෑ. තරුණ කාලේ හිතුවේ කාමර 18ක් තිබ්බොත් සැප. ස්විමින් pool එකක් තිබ්බොත් සැප. ඇටච් බාත්රූම් හැම කාමරයකටම තිබ්බොත් සැප. දැන් කියනවා කාමර දෙකයි කුස්සියයි ශාලෙයි තිබ්බනම් හොඳටම ඇති. ඔය ගොඩාක් වයස බොන්දලාට හිතෙනවා මොකටද අපි මෙච්චර කැඹුරු වෙ ජීවිතේ. අවසානයේ මොකවත් නැහැ. ගෙනියන්නෙත් නැහැ. හිස් අතෙන් අපි යන්නේ. අපි බිමන්නේ ලෝකේ යුතුයකම් වගකීම් ඉෂ්ට කරන්න ජීවිත කාලෙම කඹරලා.